ඔය අහලා තියෙනවා චතුරංගී ක්‍රීඩාව කියලා එකක්. මොකද්ද? ඕමිද? අපි දන්නේ නැහැ ඒක. ඔය චතුරංගනී ක්‍රීඩාව කියලා කියන්නේ චෙස් වලට කියලා තමයි මම අහලා තියෙන්නේ. චෙස් බෝඩ් එක හැදුවයි කියලා කියන්නේ ඉන්දියාවේ හිටපු පණ්ඩිතෙක්. ඉතින් මේ චෙස් බෝඩ් එක හදලා ඒකේ ක්‍රීඩාවේ නීති රීති ඔක්කොම ලෑස්ති කරලා මේක ඉතින් රජතුමාට තමයි මේකේ ගිෆ්ට් එකක් හැටියට මුලින්ම දෙන්නේ. රජතුමාට මේකේ නීති රීති කියලා දුන්නා. රජතුමත් එක්ක මේ පඬිවරයා සෙල්ලම් කරා. රජුරවන්ට මේක අල්ලලා ගියා. හරි. පුදුම සන්තෝෂෙන් රජතුමා නැගිටම්. I like this. තුජේ දෙකා කොහේ ජානා සමන්. සමන් නෙමෙයි. සනම්. හරි. फिर भी दिल है हिंदुस्तानी. අනේ යන්න හින්දුස්තානි කියලා පඬිවරයාට කිව්වා. ඔබ දන්නව නේද මගේ ත්‍යාගශීලී භාවයේ තරම මේ ක්‍රීඩාව හඳුන්වා දීපු එක වෙනුවෙන් ඔබට කැමැති වරයක් ඉල්ලව. පඬිතුමා කිව්වා රජතුමනි මට දවසක් කල් දෙන්න හෙට කියන්න. පහුවෙන්ද ආවා. ඉතින් මගේ බුද්ධිමත් මිත්‍රයා මොකද්ද? ත්‍යාගය. රජතුමනි මට බඩේරිඟු ඇට අවශ්‍යයි. බඩේරිඟු ඇට? මොකද ඒක? රජතුමා මම පැහැදිලි කරන්න. ඉස්සෙල්ලාම දැනගන්න ඕන චෙස් බෝඩ් එකේ කොටු කීයක් තියෙනවද? කීයද? මන්දියා බලන්න. 64යි. රජතුමනි මට මේ චෙස් බෝඩ් එකේ මේ පළවෙනි කොටුවට එක දාන්නයටයක්. ඊළඟ කොටුවට ඒ වගේ දෙගුණයක්. ඊළඟ කොටුවට ඒ වගේ දෙගුණයක්. 4ක්. ඊළඟ කොටුවට ඒ වගේ දෙගුණයක්. 8ක්. හරි 8යි 16යි 32යි 64යි 100යි. ඕකද බිල්ලුවේ මගේ. උඹ මගේ ත්‍යාගශීලී භාවයට උඹ නින්දා කළා. රජතුමනි ගැත්තාට සමාවෙන්න. මට ඒ තෑග්ග තිබුණා නම් ඇති. දැහැට උන පරිපාලය. මේ තරම් හොඳ ක්‍රීඩාවක් නිර්මාණය කරන්න ඔබට මොලේ තිබුණට තෑග්ගක් ඉල්ලන්න ඔබට හරි හමම් මොලයක් නැද්ද? ඒ භාෂාවෙන් කියන්නේ එළියට යන්න කියලා. හරි ඕකේ. පුරෝහිතර කතාලක අන්න අර කාල කන්‍යාකට තෑග්ග ලෑස්ති කරලා දීපා. පළවෙනි දවසේ පඩේරු වැටයක් කැවුවා. දෙවෙනි දවසේ දෙකක් කැවුවා. තුන්වෙනි දවසේ 4ක් කැවුවා. හැමම ටික දවසක් කොහොම කාලය ගත වෙනකොට රජතුමා මේ දවසක් අහනවා අර බඩේරිඟු ඇට ටික යනවද වෙලාවට? රජතුමනි මේ පොඩි ප්‍රමාදයක්. මොකටයිසි ප්‍රමාදය? අපි රජතුමනි දැන් ඒ ක්‍රමයට ගිහිල්ලා අපි නිකන් 20 වෙනි කොටුව විතර වගේ රජතුමනි ඉන්නේ. 20 වෙනි කොටුවට එනකොට රජතුමනි අපිට බඩේරිඟු ඇට 5,24,288ක් දෙන්න උනා. ඉතින් රජතුමනි මේ යන විදිහට 30 වෙනි කොටුවට වගේ යනකොට අපිට දෙන්න වෙනවා 536 මිලියන 8,70,912ක්. මොකද්ද කියන්නේ උඹ? 50 වෙනි කොටුවට වගේ යනකොට හරි බඩේරිඟු ඇට ට්‍රිලියන 562ක් දෙන්න වෙනවා. 64 වෙනි කොටුවට යනකොට ක්වින් ට්‍රිලියන 9.2ක්. ඒවා ඔබ ගණන් වලට පාවිච්චි කරලා තියෙන ඉලක්කම් නෙවෙයි. 1.18ක් ක්වින් ට්‍රිලියනයට. හරි රජතුමා කියනවා ඉතින් අපිට බැරිද? රජතුමනි මේ ලෝකෙම බඩේරිඟු ඇව්වත් ඒක දෙන්න බෑ කිව්වා. my god රජතුමා පොරොන්දු වුණානේ. රජතුමා සමාව ගත්තා. අන්න ඒකනේ කියන්නේ නේ. ඒකයි කියන්නේ. ගණිතය අවඥාවට ලක් කරන්න එපා. බුද්ධිමතා අවඥාවට ලක් කරන්න එපා.